කලීෆව දන්නවද? හරිම අපූර්ව ගීතයක් සෑහෙන දේවල් ටිකක් අපිට කතා කරන්න පුළුවන් ගීතයක්. ඒක නිසා පෙර වදන් කිසිම දෙයක් නැහැ. මං කෙලින්ම ගීතේට යනවා. කැනබී සුවඳවත් ඇවිස්සෙන පපුව මතකයක ඇවිද්දයි රද්දෙතොල් හැපුව. කැනබීස් කිව්ව ගමන් කාටවත් කියන්න ඕනේ අමුතුවෙන් අපි ඒක දන්නවා කංසා. එහෙම නැත්නම් ගංජා, ත්‍රිලෝක විජය පත්‍ර. ඒ වගේම කැනබීස් මේ එකම දෙයකට කියන නමක්. කැනබීස් සුවඳවත්. කැනබීස් වල තියෙනවා හරි අපූර්ව සුවඳක්. ඒකට තමයි ගොඩක් කට්ටිය ආකර්ෂණය වෙන්නේ. ඔය යනකොට එහෙම කියන කොහේ හරි ගංජා ගහනවා වගේ කියන්නේ. හරි ඒ කියන්නේ ආකර්ෂණය කරන සුවඳක් තියෙනවා. ඒ වගේම ගංජා කියන දේ, කැනබීස් කියන දේ ඉස්සර පාවිච්චි කරලා තියෙනවා. ඔය මදු සමය ගත කරන තැන්වල ඒ වගේම විවිධ තැන්වලදී සුවඳ හමන්න භාවය තියාගන්න වගේ දේවල් වලට. එතකොට කැනබීස් කියන්නේ එක්තරා විදිහක මත් වෙන යම් වූ කියන්නේ පවතින එකේ නැතුව වෙන යම් වූ භාවයකට අප ගෙනියන එකක්. පපුව කියන ප්‍රදේශය කැනබීස් සුවඳ වගේ ඇවිස්සෙනවා. ඒකේ හේතුව මම මෙන්න මෙහෙම කියන්න. පුංචි කාලේ අපිට ඉස්සෙල්ලම අපි අම්මෙක්ගෙන් කිරි බොනකොට අපි අනිත් අතෙන් අම්මගේ අපි දකුණු පියවුරුවෙන් නම් කිරි බොන්නේ අපි වම් පියවුරු අත ගන්නවා. එතනින් තමයි අපි ස්පර්ශය ලබන්නේ ඉස්සෙල්ලම. ගැහණියකගේ ස්පර්ශය ලබනවා කියලා අපි අහලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ අපි පිරිමි ළමයි වැඩිවියට පත් වුණාට පස්සේ ඒගොල්ලෝ වැඩිපුරම ආකර්ෂණය වෙන තැනක් තමයි පපුව. ඒක ඉතින් එකී නොකී මේකී සියලුම දෙනාට අමුතුවෙන් කියන දෙයක් නැහැ. කවුරුත් දන්න දෙයක්. අපි හැමෝගෙම අවධානය යනවා පපුවට. අපි විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වෙනකොට අපි ඉස්සෙල්ලම යොමු වෙන තැනක් තමයි ඔය අපේ ඇස් යොමු වෙන තැනක් තමයි පපුව. කසාද බැන්දට පස්සේ එතනින් එහාට ගිහිල්ලා අපි දරුවෙක් හැදුවට පස්සේ අපේ දරුවාටත් අපේ පැවැත්ම ලබා දෙන තැනක් තමයි මේ පපුව. ඒ කියන්නේ අර අපි ගත්තා වගේම කිරි දෙන තැන. ඒතොර ওই විදිහට මේ පපුව කියන දේ අපේ ජීවිතේ විවිධ තැන්වල විවිධාකාර විදිහට අපිත් එක්ක ගැටිලා තියෙනවා. ඉතින් ලිංගික ආකර්ෂණයේ තියෙන වැඩිපුරම තැනක් තමයි පපුව. එතකොට කැනබීස් සුවඳවත් ඇවිස්සල පපුව. මේක ඒ ගානට ඇවිස්සල පපුවක්. මේ සින්දුව නම් කරලා තියෙන khalifa මියා khalifa මතක් කරගත්තව මේ වචන ටික මතක් වෙයි. මේකේ තේරුම තේරෙයි. මතකයක ඇවිද්දයි රද්දතොල් හැපුව. අන්න අර වගේ පපුවක් තියෙන කෙනාගේ මතකයක් යනවා රද්දතොල් හැපුව. ඒ කියන්නේ ප්‍රේමයේ චුම්බණයෙන් වෙරිලා හිටපු අතීත මතකයකට යනවා මෙන්න මේ කෙනාම. සායමෙන් තෙත් කළත් නැසෙයි රූ සපුව යූස් කළ කෙනෙක් නෑ ආභරණ නැතුව. අපි කොච්චර මොන විදිහකට හැඩ වැඩ වුණත් මේකප් කරත් කොහොම කරත් මේ කය දිරනවා. සායමෙන් තෙත් කළත් නැසෙයි රූ සපුව යූස් කළ කෙනෙක් නෑ ආභරණ නැතුව. මේ ශරීරය පාවිච්චි කරපු කෙනෙක් නැහැ ආභරණ පළදින් නැතුව. මේ මම පවා අපි කවුරුත් මේ ශරීරය වෙන විදිහකට හැඩ කරගන්නවා. හරි මේක එක අර්ථයක්. ඒ වගේම මට මේක ඇතුලේ තව අර්ථයක් එනවා. මේක ඇතුලේ කියවෙන්නේ පිරිමීන්ට විකිරෙන ගැහණියක් ගැන කියලා හිතමු. khalifa පෝන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මියා khalifa ගත්තොත් එයා පෝන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න නිලියක්. එතනින් හිතමු. එතනින් හිතලා මේ පිරිමීන්ට විකිරෙන ගැහණියක්. එතකොට ඒ වගේ ගැහැරියක් කිසිම පිරිමියෙක් අවංක ප්‍රේමයකින් පාවිච්චි කරනවද? පියෝ මයින්ඩ් එකකින් පාවිච්චි කරනවද? නෑ. ඔවුන් පාවිච්චි කරන්නේ తాවකාලික සතුටකට. ඒ ගෑනු අනේක විද පිරිමින් එක්ක ඉන්නවා. ඒ ගෑනු අය කරන්නේ අර පිරිමියාට සතුටක් ලබා දෙන, තෘප්තියක් ලබා දෙන එක. එයාට තෘප්තියක් ගන්නෙ නැහැ. ඉතින් යූස් කළ කෙනෙක් නැහැ. ආභරණ නැතුව එක්තරා විදිහක ඒ හැම ගැහණියක්ම ලිංගික එකතු වෙනකොට පිරිමියෙක්ම පාවිච්චි කරනවා කොන්ඩොම් එකක්. එක්තරා විදිහකට ඒ වගේ අර්ථයකුත් මේක ඇතුලේ ගන්න පුළුවන්. විවිධ අර්ථවලට යන්නත් පුළුවන්. දරාගෙන වේදනා උහුලගෙන හිටියත් රහසේම හඬනවා khalifaත් දවසක්. හැම මිනිස්සෙට්ටම කියන්න පුළුවන් කතාව වගේම හැම මිනිස්සෙට්ටම කියා ගන්න බැරි කතාවක් තියෙනවා. ඒක සත්පුරුෂයි අසත්පුරුෂයි කියලා බෙදන්න බෑ. මිනිසා නම් මිනිසා. අපි හොඳ නරක බෙදාගෙන තියෙන අපි මං හැමදාම කියන වගේ. ඒක නිසා හැම මිනිස්සෙටම හේතුවක් තියෙනවා. මේක හේතුඵලවාදී ලෝකයක්. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒ වගේම තමයි මේක කියනවා දරාගෙන වේදනාවන් දරාගෙන උහුලගෙන හිටියත් රහසේම හඬනවා khalifaත් දවසක්. කොච්චර වේදනාව මේව දරාගෙන කොහොම යකඩ ගෑණියෙක් වගේ හිටියත් තව පිරිමින් එක්ක තව පිරිමිත් එක්ක අනේක විදි පිරිමි ඉස්සරහා විකුණුනත් සල්ලි වලට විකුණුනත් රහසේම හඬනවා. හැඬීම කියන්නේ වේදනාව පිට වෙන සංවේදීම තැනක්. එහෙනම් අර ගස් ගල් වගේ ඉන්න මිනිස්සුන්ගේ හිතවල තෙතමනයක් tie කියන්න පුළුවන් තැනක් තමයි කඳුළු ඇඬීම. මේ khalifaත් රහසේම හඬනවා කියලා කියන්නේ. ඒකේ හේතුව මේට කලින් මේ පදපේලියම තිබුණා. මොකද්ද? මතකයක ඇවිදිනවා යා රද්දතොල් හැපුව. ප්‍රේමණීය මතකයක මේ khalifa ජීවත් වෙන අතීත කාමයක. ඒ අතීත කාමයෙන් ඇතිවෙච්ච වේදනාවක් දරාගෙන එයා වර්තමානයේ මොනියම් හෝ විදිහට සමාජ අකටයුත්තක ජීවත් වුණත් එයාටත් වේදනාව සහ ඒ තෙත හිතේ තියෙනවා. ඒක නිසා අපි අර නිකම්ම බඩුවක් ගණිකාවක් වේශ ගෑණියෙක් කියලා කෙනෙක්ව
හම්වඩු ගහන්න කලින් විශේෂයෙන් මව් පදවිය ලබන්නෙත් ගැහණියක් ওই විදිහට හම්වඩු ගහන්නෙත් අපි ගැහණියක් ඊට කලින් අපි හිතන්න ඕන හැමෝටම මෙහෙම වෙන්න හේතුවක් තියෙනවා හැමෝම එතෙන්ට වැටිච්ච හේතුවක් තියෙනවා ඒ වගේම හැමෝටම කියා ගන්න බැරි කතාවකුත් ඇති ඒ කතාව නිසා ඔහු ඇය දුක් විඳිනවා ඒකට තමන් උදාහරණ ගන්න තමන් උපහරණයකට සලකන්න තමන් ගැන හිතන්න තමන්ට කොයිතරම්නම් මේ වගේ දේවල් තියද අන්න ඒ වගේ අනිත් අයටත් තියෙනවා තමන්ට කොයිතරම්නම් දේවල් දැනෙනවද ඒ වගේම අනිත් අයටත් දැනෙනවා අන්න එතනින් හිතුවොත් මේ ලෝකේ ලස්සන වෙනවා කලීපල පවා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා නිකම්ම පෝන් ඉන්ඩස්ට්‍රි කියන බඩුවක් ගන්නට නොදා සයනයක මියදුනත් හිරියොත් අප්සිරුරු මිය දෙන්න බෑ ප්‍රේමේ සමරු. ඔන්න මම කලින් ටිකෙත් මේකට ටිකක් කිව්වා. මේ සයනයක මියදුනත් හිරියොත් අප්සිරුරු. හිරියොත් අප්ප ලැජ්ජාව සහ බය. උඩ හිස්ම හිස් සිවිලිම හෝ වහල දිහා බලාගෙන අනේක විද ගෑනු තමන්ගේ අතීත මතකයන් වල නිග්මුණා. ඒ අවස්ථාවලදී විවිධාකාර සල්ලාල පිරිමින් ඔවුන්ගෙන් සතුට පහස අරගෙන නික්මුණා. ඒ වගේ අදහසක් එනවා මට නිතරම ගණිකාවක් වගේ කෙනෙක් ගැන මතක් වෙනකොට. මොකද ඒත් අපි වගේ මිනිස්සෙක්, ඒත් අපි වගේම කෙනෙක් හැමෝම ගැන නෙවෙයි මම කියන්නේ. එතන ඉන්න පුළුවන් ඒක පටු අරමුණකින් පාවිච්චි කරන කෙනෙක්. ඒක මොන සංස්ථාවෙත් ඉන්නවා, කොතනත් ඉන්නවා. ඒක අපි උතුම්ම කියන තැනත් ඉන්නවා. හරි එහෙම මිනිස්සු තමන්ගේ යටි අරමුණු වෙනුවෙන් දේවල් පාවිච්චි කරන. හැබැයි හැම තැනකම නරක වගේම හොඳක් තියෙනවා. අර අතනත් ඒ වගේ හොඳක් තියෙන්න පුළුවන්. සයනයක මියදුනත් මේ ඇඳක් උඩ මැරුණත් හිරියොත් අප්සිරුරු මේ මැරෙන්නේ මේ තව කෙනෙක්ට විකිනින තව කෙනෙක්ට ලිංගික පහස ලබා දෙන්නෙත් අර ලැජ්ජාව බය තියෙන අපි වගේ මිනිස්සෙක් මිය දෙන්න බෑ ප්‍රේමයේ සමරු. එයා එහෙම මේ වෙන්නේ අර ප්‍රේමයේ සමරු මිය දෙන්න බැරි කමට. ඒ කියන්නේ අතීත මතකයේ තියෙන ඒ උතුම් අර පිවිතුරු ආදරය කියන එක නැති දෙන්න බැරි කමට සමහරට මිය දෙනවා වෙන්න පුළුවන්. ඒක වගේම මේක තව කතාවක් තියෙනවා. අනේක විද ගැහැණු නසාදාට ලක් වෙනවා ලිංගික හැසිරීම් වලදී. මොකද ඔවුන්ව තේරුම් ගන්නේ නැහැ බොහෝ විට පිරිමි. ඒක අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නයක්. එතකොට අපි දැකලා තියෙනවා තමන්ගේ මිනිහට සෙල්ලම් බඩුවක් විදියට පාවිච්චි කරන් තියෙන බඩුවක් විදියට සෙල්ලම් බඩුවක් විදියට ඕන තරම් ගෑනු කට්ටිය ඉන්නවා. සමහර අය කියනවා දරුවෝ නිසා මම මේ ඉන්නේ කිසිම සතුටකින් නෙවෙයි ඉන්නේ. අනියම් සම්බන්ධතාවලට ගිය කට්ටිය කටුත්තරවල තිබිලා තියෙනවා. මිනිහගෙන් මට කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. හැමදාම මාව සතෙක් වගේ බීලාවිල්ල පාවිච්චි කරා. එච්චරයි මට උනේ. මට කිසිම දෙයක් දුන්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේ තමයි. අන්න ඒ වගේ අනේක විද ගෑනු ඇඳවල උඩ මැරෙනවා. ගණිකාවක් වෙන්න ඕනේ නැහැ. කසාද ගෑණියක් විදියට ඉන්න ගමනොත් එහෙම ගෑනු ඕන තරම් මේ සමාජෙ මිය දෙනවා. ඉටි මලක් දිය කරත් දැවෙන ගත කුරුරු අහන්නට කෙරෙක් නැහැ. ඇගේ දුක වැතිරු. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රේමයේදී මලක් අලුත් මලක් පිවිතුරු මලක් අපි කියන්නේ ෆ්‍රෙෂ් ෆ්ලවර් එකක් කියන්නේ හරි ලස්සන සංකේතයක්. හැබැයි මේ ප්‍රේමය කියලා දේ වෙන් වුණාට පස්සේ ඒක වේදනාවක් විදිහට මතකයේ තියෙනකොට ඒක එක්තරා විදිහක ඉටි මලක් කොච්චර ඉබ්බත් සුවඳ වෙන්නේ නැහැ. නමුත් ඒක පේන්න තියෙනවා. ආපහු අපේ කරගන්න බෑ. ඉටි මලක් දිය කරත් දැවෙන ගත කුරිරු. අන්න මෙයාගේ මේ තියෙන මතකයේ දිය කරොත් ඒ අතීත වේදනාව දිය කරොත් මේ මුළු ශරීරයම කුරිරු විදිහට දැවෙනවා. හරි අහන්නට කෙරෙක් නෑ ගේ දුක වැතිරු. කවුරුවත් අන්න ඒ කතාව අහන්න නෑ. ඒ කියන්නේ එයාගේ ඇත්තටම එයා එතෙන්ට ගෙනාපු එයා වේගාන්ට පත් කරපු එහෙම මේ සමාජය තුළේ ගැහණියක් අපි උතුම්මයි කියන ගැහණිය ආරක්ෂා කරන්න ඕන කියන ගැහණිය ඒ ගාන්ට පත් කරපු තැන මේ සමාජයේ මේ අවුල ගැන කවුරුවත් නැහැ අහන්න. ඇයි ඔයාට හැමුනේ? මොකද ඔයාට මෙහෙම වෙන්න හේතුව? ඔයාට දැන් කොහොමද දැනෙන්නේ? කැමැත්තෙන් දින්නවා සතුටින් දින්නේ අඩුම කාලා බීලා දින්නේ කියලාවත් අහන්න කෙනෙක් නැහැ. වැලකෙන්න සිව්පවින් මොකද කැඩුනම එකක් කැකුලක් රකින්න තරම් නොවේ ලෝතුරු පිනක්. වැලකෙන්න සිව්පවින් මොකද කැඩුනම එකක් කාමයේ වර්ධව හැසිරීම කැඩුනම මොකද අනිත් හතරෙන් වැලකෙනවා. ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. දැන් අපි මේ සමාජයේ ඕන තරම් ගණිකාව හිටියට ඒගොල්ලෝ තෝරගන්න යන්න පිරිමින් ඒගොල්ලෝ භාවිත සල්ලි වලට ගන්න පිරිමින්. එතකොට එයාගෙම විතරද වැරද්ද? මේගොල්ලෝ පාවිච්චි කරන පිරිමියාටත් තේරම් පවක් කැඩෙනවා. එයාත් පවක් කඩා ගන්නවා, අරයත් පවක් කඩා ගන්නවා. ඉතින් මේක කියනවා කැකුලක් රකින්න තරම් නොවේ ලෞතුරු පිරා. කියන්නේ සමහරට මේ ගොඩලෝ මේ බහුතරයක් ගණිකාව මම කතා කරලා තියෙනවා. අපි සමහර තැන්වල රිසර්ච් වලදී හොයලා තියෙනවා. ඒතකොට මේ මිනිස්සු කියලා තියෙනවා ඒගොල්ලෝ මේ දරුවෝ ජීවත් කරවන්න, තමන්ගේ පවුල ජීවත් කරවන්න, තමන්ගේ මිනිහා දැනුවත් ඒ රස්සාවේ යෙදෙන කට්ටිය හම්බෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ පිරිමියා නිසා එතෙන්ට වැටිච්ච මිනිස්සු ගෑනු කට්ටිය හම්බෙලා තියෙනවා. ඉතින් මේ අහිංසක දරුවෙක්ගේ අනාගතේ රකින්න තමයි තව ගැහණියක් තමන්ගේ අනාගතේ විනාශ කරගන්න එහෙම තැන් තියෙන්න පුළුවන්. ඒක නිසා හැමෝම එක කන්නාඩි දෙකෙන් එක කෝණයෙන් බලන්න හොඳ නැහැ. දරාගෙන වේදනා උහුලගෙන හිටියත් රහසේම අඬනවා කලිපත් දවසක්. අපූර්වතම ගීතයක් සහ අපූර්වතම නිර්මාණයක්
නියම නිර්මාණයක්. මේක තමයි මේ සමාජයට ඕන කරන අවශ්‍යතාවය පුරවන්න පුළුවන් නිර්මාණ සුළු.